Hello guys, welcome back to my YouTube channel. ඉතින් උදේ පාන්දර 4යි ළමයි දැන් වෙලාව. ට්‍රේන් එක ගන්න යන බස් එකෙන් නැගලා ඉතින් ගාරේකට ආවා. පැයයි විනාඩි 10ක් වගේ ගියා අපිට මෙතනට එන්න. ඊට පස්සේ අපිට ට්‍රේන් එක තිබුණේ උදේ 6:40ට. අපි 11 වෙනකොට ලෝඩ්ස් වෙලා ඉන්නවා. මං ගොඩාක් ආසාවෙන් යන්න හිතන් ඉඳපු තැනක් තමයි ලෝඩ්ස් කියන්නේ. ඉතින් ට්‍රේන් එක ගන්න යන්න කලින් ළමයි අපිට ටික වෙලාවක් මෙතන ඉන්න වුණා. කොහොම හරි අපේ ට්‍රේන් එක තියෙන තැනට අපි හොයාගෙන ගියා. මේක ලොකු ගාර එකක් හරි අමාරුයි. හොයාගන්න ටික වෙලාවක් යනවා. මොකද අපි ඉතින් ෆස්ට් ටයිම් නේ මෙතනට ආවේ. කොහොම හරි අතරතුර මට චූටි බඩගින්නකුත් තිබුණා. ඒ යන ගමන් ඉතින් මෙහෙම වීඩියෝස් ටිකකුත් ගත්තා. අපේ මේ ගමනට තවත් 4 දෙනෙක් ඉස්සරහට එකතු වෙනවා. කොහොම හරි අපි යන්න කලින් ඔන්නෝව කෑවා. බඩගින්නේ ඉන්න බෑනේ ළමයි. ඊට පස්සේ ඔන්න අපේ කට්ටිය හම්බුණා. මේ ඉන්නේ කසුන් අයියා, එයාගේ වයිෆ්, එතකොට නංගි, මල්ලි, අපි 6 දෙනාම ඉතින් ඔන්න ගමනට යන්න පිටත් වෙන්නයි හදන්නේ. කොහොම හරි අපි ට්‍රේන් එක ගත්තා. මට නම් ට්‍රේන් එකට නගිද්දිම ළමයි ඇත්තටම දැනුනේ නිකන් අර ෆ්ලයිට් එකක යනවා වගේ. ඒ වගේ තිබුණේ ඔක්කොම. කොහොම හරි කසුන් අයියයි අක්කයි ඒ නංගි මල්ලි වෙනම ඒ 4 දෙනා වෙන තැනක. ඊට පස්සේ අපි දෙන්න වෙනම. කොහොම හරි මාසයකට විතර කලින් වගේ තමයි ටිකට් බුක් කරේ. අපිට එක්කෙනෙක්ට යන්නයි එන්නයි යුරෝ 125ක් වගේ ගියා එක්කෙනෙක්ට. ට්‍රේන් එකට නැග්ග වෙලේ ඉඳන් මට පුදුම නිදිමතක් තිබුණේ. මට මොන වගේ නිදිමතද තිබ්බේ කියලා නිදිමතේ තරම ඔයාලට බලා ගන්න පුළුවන් දැන්. දැනගන්න බලමයි. පාන්දර 4ට නැගිට කියන්නේ ඉතින් කොහොමත් හරිම නිදිමතයි තමයි. මම ඉතින් ට්‍රේන් එකේ යනකම්ම නිදි උදේට කන්න තමයි මම නැගිට්ටේ. කොහොම හරි අපි දැන් යන්න ලෑස්ති වෙන ගමන් අපි දැන් යනවා. මොකද මෙහි ටයිමින් නම් ටයිමින් 6:40 යන ට්‍රේන් එක 6:39 වගේ වෙනකොට ට්‍රේන් එකේ දොරවල් ඔක්කොම වහනවා. ඉතින් ටයිම් එකට යනවා. ඒ කියලා තියෙන ටයිම් එකට තියෙනවා ඒ තැනට අපි යනවා. මෙහි ටයිමින් ට්‍රාන්ස්පෝර්ට් සුපිරි. අනිත් එක මේ මම දැකපු දෙයක් තමයි මෙහි ට්‍රාන්ස්පෝර්ට් අතින් ගොඩාක් හොඳ තැනක තියෙනවා. කෙනෙක්ට මොකක් හරි එකක් මිස් වුණොත් තව ක්‍රමයක් තියෙනවා. මෙහි මොකක්ම හරි විදියක් තියෙනවා යන්න. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඒත් ලෝඩ්ස් යනවා අපිට එහෙම හිතුමනාපට හිතෙන වෙලාවට යන්න බෑ. කලින් ටිකට් බුක් කරන්න ඕනේ. මොකද ඔක්කොම බුකින් ෆුල් වෙනවා. මේ වගේ ගමනක් යනකොට අපි මාසයකට කලින් ටිකට් දැම්මේ. ඉතින් ඔන්න ඉරත් පායගෙන ඉනවා ලස්සනට. උදේට කන්නයි යන්නේ. කොහොම හරි උදේට ඇත්තටම කන්න තමයි මම නැගිට්ටේ. එතකම මම හොඳටම නිදි. ඒ නැගිටට පස්සේ ගත්ත වීඩියෝ එකක් තමයි මේ. අපිට උදේට කෑම රසට හදාගෙන ආවේ කසුන් අයියගේ අක්කා. එයා කෑම ටික රසට හදාගෙන ඇවිල්ලා තිබුණා. කොහොම හරි කෑම කද්දි තමයි කාලේ ඉවර වුණාම තමයි මට මතක් වුණේ කෑවේ මොනවද කියලා. අයියෝ වීඩියෝ කරගන්න බැරි වුණා නේද කියලා. ඊට පස්සේ මේ තිතින් ස්ටේෂන් එකක් තමයි. වලට පේනනේ මේ ස්ටේෂන් කොච්චර ලොකුයිද කියලා. ඉතින් මේ වගේ view එකක් මේ වගේ තැනක් සෙට් වෙනවා කියන්නේ ලෝඩ්ස් වලට ළඟයි කියන එක. උදේ කෑවට පස්සේ ආයෙ ටිකක් නිදාගන්න ඉන්නකොට ලෝඩ්ස් වලට ළඟ වෙලා. ඇත්තටම මට නම් ලංකාවේ නුවර වගේ හිම මට මතක් වුණේ මේ පැත්ත දැක්කහම. ලස්සනට හිම ගඟක් තිබුණා. මාර ලස්සනයි ඒ ගඟේ වතුර. ලෝඩ්ස් වලට හොඳටම දැන් ළඟයි. අපි හැමෝම මේ ගමන යන්න මාසෙකින් ඉඳන් ලෑස්ති වුණා. හරි අපි දැන් ලෝඩ්ස් වලට ආවා.
ඔයාලට මම පෙන්නන්නම් අපි ආව ට්‍රේන් එක මොකක්ද කියලා. මේ තියෙන්නේ අපි ආව ට්‍රේන් එක තමයි. මේකේ උඩ තට්ටුවයි පහළ තට්ටුවයි දෙකක් තියෙනවා. අපි උඩ තට්ටුවේ තමයි ආවේ. ඉතින් එහෙම ලොකුවට සෙනගක් හිටියේ නෑ උදේ නම්. බලන්නකෝ. මම ඔයාලට මේක පෙන්නගෙන යන්නම්. ඒ යන අතරතුර මම ඔයාලට විස්තර ටික කියන්නම්. හරි ළමයි, අපි 11 වෙද්දී ලූඩ්ස් වලට ආවා. ඊට පස්සේ ලූඩ්ස් වල ට්‍රේන් එකකින් බහලා ටික දුරක් යන්න ඕනේ චර්ච් එකට යන්න. ඒ අතරතුර ඔයාලට මම පෙන්නන්න ගත වීඩියෝ එකක් තියෙනවා. මෙතන කන්දක් තියෙනවා. ඒ කන්දේ එක පැත්තක් කොළ පාටයි අනිත් පැත්ත හිම වලින් වැහිලා. ඒක මාර ලස්සනයි. මම එහෙම දැකලා නැහැ. අර ලංකාවේ ඇංක කිරිපිටි එකේ තියෙන බොක්ස් එකේ ඒ තියෙන රූපේ වගේ නිකන් මට එහෙම වෙලේ මතක් වුණේ. ඉතින් ඒකත් බලාගෙන ඒක ගැනත් ඉතින් අපි කතා කර ඉස්සරහට ගියා. ටික දුරක් මෙතන ගියාට පස්සේ අපට හම් වෙනවා කඩපේරියක්. ඉතින් මේ ෂොප්ස් වල තියෙනවා මරියම් මෞතුමියගේ පිළිම, ජේසුස් වහන්සේගේ පිළිම. එතකොට ලූඩ්ස් වල තියෙනවා වතුර එන තැනක්, වතුර බින්දු වී වතුර චුට්ටක් හරි බිව්වදී ඇඟේ ලෙඩක් තියෙනවා නම් සුව වෙච්ච අවස්ථාවල් වුණ තරම් තියෙනවා. ඉතින් හැමෝම මන් දන්න තරමින් ලූඩ්ස් බලන්න යන හැමෝම එතනින් වතුර අරන් එනවා. ඉතින් මාත් ඒ වතුර ගන්න ඕන නිසා මරියම් මෞතුමියගේ හැඩරුවෙන් තියෙන ප්ලාස්ටික් නිකන් බෝටල් වගේ 3ක් මමත් ගත්තා. ඉතින් ඔයාලට පේනවද මේ ගඟ? ඒ ගඟේ වතුර මාර ලස්සනයි. හැබැයි ගඟ ටිකක් සැරයි. ඒ වුණාට ඉතින් මේ අවුවත් එක්ක ඒ ගඟේ ඒ සද්දෙයි ඒ හුලං සැරයි චර්ච් එක පේනමානේ තියෙනකොට ඒක අමුතුම ෆීලින් එකක් මට තේරෙන්නේ නැහැ. මෙතනින් මෙහෙම යනකොට අපිට හම්බුණා ලංකාවේ අක්ක කෙනෙක්. ඉතින් එයා හැමෝම අපෙන් ඔයාලා ලංකාවේද? එහෙනම් ඔයාලා අපේ කඩේටත් ඇවිල්ලා කෑම කන්න එන්න පුළුවන් නා කියලා අපිට වෙලාවක් තිබුණේ නෑ ඇත්තටම. අපි දැන් චර්ච් එකට යන්න එන්ටර් වෙන තැන ඉන්නේ. මෙතන අපේ බෑග්ස් චෙක් කරා. මොකද කලින් නම් බෑග්ස් චෙක් කරේ නෑ කිව්වා. ඒත් දැන් බෑග්ස් චෙක් කරනවා. මොකද කලින් කසුන් අයියලා 3 පාරක් හරි 4 පාරක් හරි මං හිතන්නේ ඇවිත් තියෙනවා. මට මතක විදියට කිව්වේ එහෙම තමයි. බෑග් චෙක් කරාට පස්සේ පොඩි රතු පාටින් ටැග් එකක් දානවා එයාලා. ඒ චෙක් කරා කියලා අඳුරගන්න. ඉතින් ඔයාලට පේනවනේ චර්ච් එක දැනටමත් දුරින් කොච්චර ලස්සනට තියෙනවද කියලා මේ ඒරියා එකම. එක එක රටවල් වලිනුත් ගොඩාක් ඇවිත් හිටියා. හවස් වෙදි තමයි සෙනග ගොඩක්ම හිටියේ. මම ඔයාලට වීඩියෝ එකේ ඉස්සරහට පෙන්නන්නම් ඊළඟ වීඩියෝ එකකින්. දැන් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. අපිට දැන් මේ විස්තර ටිකක් අසුන් අය චුට්ටක් එයා දන්න දේවල් චුට්ටක් කියලා අපිව දැනුවත් කර යන ගමන් ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර වෙනකන් බැලුවට thank you. චර්ච් එකේ ඇතුළ කොහොමද, ලූඩ්ස් කොහොමද කියලා මම ඔයාලට ඊළඟ වීඩියෝ එකකින් පෙන්නන්නම්. මේ වීඩියෝ එක බැලුවා වගේ මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ ලූඩ්ස් ගමනේ ඊළඟ වීඩියෝ එකත් බලන්න කියලා. එහෙනම් ගිහින් එන්නම්. bye.